සුබම සුබදාසක් ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහණස් අපි දෙවියන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි මේ උදෑසනත් දෙවියන්සේගේ වචන අපි යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි දෙන්නේ ශක්තිමත් කර ගන්න වෙනවා. මේ උදෑසන ඔබ සමග බෙදන්න එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 31 සහ 32 වෙනි පද ශුද්ධ ලියවිල්ල මෙලෙස සඳහන් කර තිබෙනවා. සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවත්ව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා උණු ලෙසම නුඹලා එකිනෙකාට කමා වෙන්න. ආමේන්. පාවුතුමා මේ උදෑසන ඔබගේ මගේ ආත්මයට යම් කාරණයක් සුද්ධාත්මසේ කරන කොටගෙන එළිදරව් කරනවා. මේ ස්ථානික සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලහලත් අපහසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කෙරුම් ලැබේවා. අපි දකිනවා මිනිස්සෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙන අයගේ ජීවිතවල භයානකම කාරණාව තමයි මේ කාරණා උන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ අන්තර්ගත තිබෙන දේවල්. මේ ස්ථානක තිත්තකම කියන්නේ එක භයානකම කාරණාවක්. ඔබට තිත්තකම ඇති වුණු විට ඔබගේ මනස නිතරම කෝපයෙන් පිරෙනවා. ඊට පස්සේ උදාස ඒ සමග ඇවිදිනවා. ඊට පස්සේ තමයි කෝලහල අපහාස ඇති වෙන්නේ. මේකට ප්‍රධානම කාරණාව තමයි තිත්තකම. ඔබ යම් අය සමග යම් අමනාපකම් තිබෙනවා. ඒ අමනාපකම කරන කොටගෙන ඒක අතුරු කාරණා ටික තමයි ආත්මන සුබට මට මේ මතක් කර දෙන්නේ. තිත්තකමට ඔබගේ ජීවිතයේ ඇතුළු වුණ පසු ඔබට නිතරම ඒ තිත්තකම සමග කෝපය සහ උදාස සහ කෝලහල අපහාසකින් තව කෙනෙක් ප්‍රතික්ෂේප කරන එක, තව කෙනෙක්ම හෙලා දකින්න එක ඔබගේ ජීවිතේ මතුවෙන්න. යක්ෂයා දකින්නවා මනුෂ්‍යයන්ව කොහොමද අල්ලගන්න ඕන කියන කාරණා. දෙවනසක දරුවන්ව ඔබට මට ආත්මනවසේ මතක් කර දෙන්නේ ඔබගේ ජීවිතයේ මේ දුර්වලකම් යක්ෂයා අඳුනගත්තොත් ඔහු ඔබ තුළටත් ඇතුල් වෙලා ඔබගේ ජීවිතයේ සම්පූර්ණ වූ ව්‍යවුල් කරනවා. ඒ නිසායි දෙවියන් වහන්සේ ඔබට මට නිතරම කෙනෙක් සමාව දෙන්න, අතහරින්න. උන්වහන්සේ ඔබට මට නිතරම කතා කරන්නේ මේ නිසා. හේතුව ඔබ සමාව නොදීම තුළ තමයි තිත්තකම කියනා වූ ඒ කාරණාව ගැප් ගන්න. ඔබ සමාව නොදුන්නොත් ඔබ මනුෂ්‍යයන් සමග තිත්තකම ඔබගේ ආත්මට ආවිට ඔවුන් දකින්න හැම වාරයක් පාසම මේ ස්වභාවය ඔබ තුලින් පිටතරින්න ගන්නවා. ඔවුන් දකින්න හැම විටම ඔබට පුදුම කෝපයක් එනවා. පුදුම එපා වීමක් ඔවුන් එක්කින්. ඔවුන් සමග ඔබට වාද කරන්න දෙන ඔබ විවිධ දේවල් කරන්න ඔබ පෙළඹෙනවා. මේ තිත්තකම කියන කාරණාව ඔබගේ ආත්මය තුල තැන්පත් වෙන්න. ඒ නිසායි දෙවියන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියනවා නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවත්ව අනුකම්පා ඇතුවසර ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණු ලෙසම නුඹලා එකිනෙකාට කමා වෙන්න. එනම් මේ කාරණාවල මිදෙන්න නම් දෙවියන් වහන්සේ කියන ඔබ කමා වෙන්න, ඔබ සමාව දෙන්න. උන්වහන්සේ ඔබට සමාව දුන්නා. ඔබ පෞකාරයෙක් සින ඔබට මට නිරේට තීරණය වෙලා තිබුව මාව. උන්වහන්සේ එකම ජාතික පුත්‍රයා මේ පොළොවට එළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ පූජා වීම සමග ඔබට මට දුන්න ගැලවීම. උන්වහන්සේ කොන්දේසි නැතුව ඔබට මට උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරා. ඒ නිසායි මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට මට මතක් කරන්නේ. උන්වහන්සේගේ දරුවන් ඔබ. එහෙනම් උන්වහන්සේ ගතිගුණ ඔබට මට තිබිය යුතුයි. ඔබගේ මගේ ස්වභාවය උන්වහන්සේ තුල තිබුණු දේවල් සමග තිබිය යුතුයි. ඒකයි උන්වහන්සේගේ වචනේ නිරන්තර ඔබට මට උගන්වන්නේ. උන්වහන්සේගේ වචනේ නිරන්තර ඔබට මට කතා කරන්නේ. උන්වහන්සේ කැමති ජීවිතය මේ පොළොවේ ජීවත් වෙන්න. ඔබ දෙවියන්සේගේ වචනයට ඔබ අනුකූලව
අනුගත ඔබ ජීවත් වෙද්දී නිදහස ඔබ භුක්ති විඳින්න ගන්නවා. සමාදානෙ ඔබ භුක්ති විඳින්න ගන්නවා. ඔබ මිනිස්සුන්ගේ කාරණා ඔබ දකිද්දී ඔබට පුළුවන්කම තිබෙනවා. ඒවා අමතක කරන්න, ඒවා අතහරින්න ඔබට පුළුවන්කම ලැබෙනවා. හේතුව ඔබට දෙවියන් වහන්සේගේ ගතිගුණ ඔබ ගාව තිබෙනවා. ඒකයි. සෑම දවසකම ඔබ දෙවියන් වහන්සේ ළඟ ඉඳගෙන ඔබ ඉල්ලන්න ස්වාමීනි මගේ ජීවිතය වෙනස් කරන්න. ඔබ කැමති ලෙස මගේ ජීවිතය වෙනස් කරන්න. මගේ කතාව, හැසිරීම, සිතිවිලි අනිසෝනි වෙනස් කරන්න. ස්වාමී ලෝකයේ ඔබ මට දුන්නේ භුක්ති විඳින්න. ඒ භුක්ති විඳින ලෝකයේ තුල ජීවත් වෙන ශක්තිය මට දෙන්න ස්වාමී. ස්වාමිනී ඒ ඔබ දුන්නා වූ ජීවිතයේ භුක්ති විඳින්න බැරි වෙන යක්ෂා විවිධ ලෙස අපේ දුර්වලතෙන් අල්ලගෙන ස්වාමිනී ඒ අමනාපකම්, තිත්තකම්, වෛරය, ක්‍රෝධය සමග අපේ ජීවිතයේ ස්වාමිනී තිබෙනා වූ හැම නිදහසක්ම ඕ නැති කරනවා ස්වාමී. එසේනම් ඒ හැම දොරටුවක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් උදෑසන අපි කියන සොනේ වසල දාලා ඔබ වහන්සේගේ ශුද්ධ කැමැත්ත තුළ සුදානන්සරේ කැමැති ලෙස ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මා තුළ නිර්මාණය කරන්න කියලා මම ඉල්ලනවා. ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඊට දවසේ ඔබ විවිධ දේවටන්ට සූදානම් නැති රැකියාව, ව්‍යාපාර, විශ්වකර්මාන්ත ඉතින් අද කුමකට ඔබ යන්න සූදානම්? ස්වාමීන් වහන්සේ කරුණාව ඔබ සමග තිබෙනවා. ස්වාමීනි නැවත නිවසට නැතක ඔබ වහන්සේගේ රැකවරණය සුවේ සමාදාන ප්‍රීතිය ජීවිත මැද නිදහස් කරන්න කියන අතර ස්වන දවසේ යම් අවශ්‍යතාවයන් තුළ සිටිනවාද? ඒ අවශ්‍යතාවයන් ඔබ කරුණාව තබන්න යම් කෙනෙක් රෝගියු වෙලාවේ පොරල්ලනවාද? ආර්ථික නිසා යම් ස්වාමීනි අපහසුතාවයන් තුළ යනවාද? නැත්නම් කෑම හිඟ නිසා, ජීවිතේ පීඩාවන් නිසා, කුමක් හෝ දෙයක් නිසා දවසේ පීඩාව නිසා අනිසන ඔබගේ සහනේ සුදාත්ම දෙවියන් වහන්සේ ඔබ මත නිදහස් කරන. සනෝගේ සිත් ශක්තිමත් කරන, බලවත් කරමින් වහන්සේ උන්ගෙන යන්න කියලා මම ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන. බහම කෙන්ටම ජෙස් පීඩා